කොහොමද යාළුවනේ? ඔයාලා හොඳින් නේද? අපි අද පොඩි ගමනක් යනවා. උදේ මේ වගේ සුන්දර පරිසරයකින් තමයි පටන් ගත්තේ. උන් අපි යන පාර. එයාසේ අපේ එක්කෙනාට බයිසිකලේ පදින්න ඕනේ කිව්වනේ. අපි මේ ඉන්නේ කුරුවිටිය නිරත්න මාර්ගයට හැරෙන තැන. ඔහොම ටික දුරක් යනකොට බටතොට හන්දිය හම් වෙනවා. අපේ ලොකේෂන් එකට යන්න නම් අපි බටතොට හන්දියෙන් වම් පැත්තට තමයි හැරෙන්න ඕනේ. කුරු ගඟේ ඉන්න මාළු බලන්නත් අපි අමතක කළේ නෑ. පුංචි පුංචි දියැලිත් ගොඩක් අපට හම්බ වුණා. ඔන්න දැන් අපි ලොකේෂන් එකට නම් ගොඩක් ලං වෙලා ඉන්නේ. අපි අපේ ලොකේෂන් එකට නම් ආවා. පුළුවන් අය ගෙස් කරන්න බලන්න මේ කොහෙද කියලා. පොඩි මහන්සියක් දැනුණට අපි උඩටම ඇවිදගෙන ගියා. දැන් නම් ඉතින් ඔයාලා දන්නවා මේ කොහෙද කියලා. මේ තමයි බුදුරජාණන් වහන්සේ රහතුන් වහන්සේලා 500 නමක් සමග දිවා විහරණය කළායයි සැලකෙන 12 ස්ථාන වලින් එකක් වෙන දිවා ගුහාව. මේ තියෙන්නේ නොසිඳෙන උල්පත් ජලය පෙන්නු ටැංකිය. මේ ස්ථානයට එනව නම් මේ ටැංකියෙන් පිපාසය නිවා ගන්න නම් අමතක කරන්න එපා. අපි දෙන්නත් ගිමන් වෙඩාව නිවා ගන්න හොඳ වතුර වීදුරුවක්ම බිව්වා. ඔන්න අපි දැන් මේ යන්නේ බුදුගේ ඇතුළට. 1995 වසරේ තමයි නිශ්චිතව මේ දිවා ගුහාව හඳුනගෙන තියෙන්නේ. බටතොටලෙන බගවාලෙන කියලත් මේ ගුහාව හඳුන්වනවා. මේ ස්ථානයේ කුඩා චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදිකරලා තියෙනවා. එතන ඉඳලා ඈත බලනකොට ශ්‍රී පාදස්ථානය හරියම පැහැදිලිව දිස් වෙනවා. දැන් අපි දිවා ගුහාවෙන් පිටත් වෙලා සුදාගල ඇලට යන ගමන් ඉන්නේ. ඒ අතරතුර පරිසරයේ සුන්දරත්වය විඳින්නත් අපි පොඩි වෙලාවක් වෙන් කළා. බලන්නකො වටපිටාවේ ලස්සන. අපි මේ දැන් ටිකෙන් ටික ළඟා වෙන්නේ කරුණේ මාමලාගේ ගෙදරට. ඔයාලා බලනවා ඇති කවුද මේ කරුණේ මාමා කියලා. මෙහි තමයි අපේ බයික් එක අපි දාලා ගියේ. ඔයාලා සුදාගල ඇලේ සුන්දරත්වය විඳින්න එනවා නම් කලින් දවසේ කරුණේ මාමට කෝල් එකක් දීලා එන්න. රස කෑම වේලක් එහෙම කාලා තේ ටිකක් බීලා ඔයාලට එන්න පුළුවන්. මෙච්චර වෙලා ඉවසිල්ලක් නැතුව හිටපු සුදාගල ඇල්ලේ නාන්න යන්න තමයි අපි දෙන්න මේ තේවත්තක් මැද්දෙන් කඩිමුඩිය යන්නේ. මට හිතෙන විදිහට දැන් නම් දියැලට ගොඩක් ලං වෙලා ඉන්නේ. ඔයාලට මම අමුතුවෙන් මේ දියැලේ සුන්දරත්වය කියන්න ඕනේ නෑනේ. බලන්නකෝ මේ පරිසරයේ ලස්සන. සුන්දර සූදගල දියැල. අපි දෙන්න උදේ ඉඳන් ඇවිදලා හරි මහන්සියෙන් හිටියේ. අපිට ඉතින් නානකම් ඉවසිල්ලක් නෑ. අපි දෙන්න හිතේ හැටියට නිදහසේ නාගත්තා. මේ වගේ නිදහසේ නාන්න නම් අපි දෙන්නට කොහේවත් හම්බ වෙලා නෑ. එහෙනම් බොහොම ස්තුතියි යාළුවනේ. අපි ආයෙ දවසක හම්බ වෙමු. සුබ දවසක්.